හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුතා රකිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ එකතු වෙලා හරක් කටාගේ වයිෆ්ගෙන් කෝටි 50කට ගණදෙනුව කතා කරලා ඒ ගණදෙනුව කෝටි 20කට ඇවිල්ලා ඒකෙන් කෝටි 12ක් ගත්තු එකේ හඬපටේ දැන් ඔයාලා කට්ටිය ඇහුවනේ ඔක්කොමල්ලා. දැන් මේ වෙනකොට අර ගත්තු කෝටි 12න් රකිත රාජපක්ෂ BMW එකක්, එතකොට චරිත් අබේසිංහ රේන්ජ් රෝවර් එකක් වගේම තව සුපෝභෝගී නිවසක් අරගෙන කියලා ඔප්පු වෙලා තියෙන්නේ. අදුන් චින්තක හේවත් හරත් කටා කුඩු ව්‍යාපාර කළා, කුඩු ලංකාවට ගහලා මිනිසුන්ගේ ජීවිත විනාශ කළා. ඒ වයින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරලා සල්ලි හම්බ කර කතාව වෙනම කතාවක්. හැබැයි අර මිනිස්සයා මරන්නේ නැහැ කියලා ඌව රවට්ටලා ඌට එක එක වරප්‍රසාද අරන් දෙන්නම් කියලා උගෙන් සල්ලි අරගෙන, පගාව අරගෙන, ජරාව අරගෙන ඒ සල්ලි වලින් ගෙවල් දොරවල් හදාගෙන අරවයි ජීවත් වෙන්න පුළුවන්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ මිනිස්සෙක් විදියට. හරි. එතකොට අර වාහන වල යනකොට මුට හිතෙන්නේ නැද්ද දන්නේ නැහැ. අයියෝ මං අරුන් රවට්ටලා ගත්තු සල්ලිනේ මේ වයින් මේ පදින්නේ කියලා. right. අපේ රටේ දේශපාලන වටපිටාව ගත්තාම දේශපාලනය කරන්න නම් මිනිස්සුන්ට බොරු කියන්න පුළුවන් වෙන්න ඕන, හොරකම් කරන්න පුළුවන් වෙන්න ඕන, රීල් දාන්න පුළුවන් වෙන්න ඕන, ගේම් ගහන්න පුළුවන් වෙන්න ඕන, මිනිහ මරන්න පුළුවන් වෙන්න ඕන, කොන්ට්‍රැක්ට් ගන්න කොන්ට්‍රැක්ට් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. කොමිස් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ රටේ දේශපාලකයෙක් වෙන්න ඉහළම සුදුසුකම් ඕවා. ඔය සුදුසුකම් ටික ඔක්කොම සපුරලා තිනවනම් ඔය කලින් තිබුණු ආණ්ඩුවල කලින් තිබුණු පක්ෂය කියන්නේ එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා ජාතික පක්ෂේ පොහොට්ටුවේ මේ ඕන එක සමාජිකත්වයේ අරගෙන ආසන සංවිධායකමක් අරගෙන පාර්ලිමේන්තු මැතිවරණේ දීපත් වෙන්න ඕනටත් වඩා සුදුසුකම් තියෙනවා. චරිත් අබේසිංහ ඒ සුදුසුකම් තමයි සපුරලා තියෙන්නේ. අනිත් පැත්තෙන් විජේදාස රාජපක්ෂගේ නමත් මේකට ගෑවිලා තියෙන්නේ. මොකද විජේදාස රාජපක්ෂත් ඒ වෙනකොට අධිකරණ ඇමති රටේ. අධිකරණ ඇමති කැබිනට් ඇමති. එයත් ගිහිල්ලා මේකට සම්බන්ධ වෙලා තියෙනවා. විජේදාස රාජපක්ෂගේ නම ගෑවුනේ මේක විතරක් නෙමෙයි. කුප්‍රකට ඇවන්කාඩ් සිද්ධිය, කෝටි ප්‍රකෝටි ගාණක වංචාවක් කරපු තිලිනි ප්‍රියමාලිගේ සිද්ධිය, මාකන්දුර මදුස්කෙන් සාලි ගත්තා කියලාත් විජේදාස රාජපක්ෂගේ නම ගෑවිලා තියෙනවා. මේ වෙනකොට වාර්තා වෙන විදිහට මේ හරක් කටාගෙන් රුපියල් කෝටි 70ක් 80ක් විතර ප්‍රමාණයක් දේශපාලකයෝ, පොලිසිය සහ නීතිඥයෝ අරගෙන තියෙනවා මරන්නේ නැතුව තියාගන්න, ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව තියාගන්න කියලා කෝටි 80ක් විතර. බලන්න සුළු ප්‍රමාණයක්ද කියලා. මේ දේශපාලනයේ ඉහළට ගියව මිනිස්සු දේශපාලන වරප්‍රසාද උපයෝගී කරගෙන කිසිම හිරිකිතයක් නැතුව මොනතරම් සල්ලි කෝටි ප්‍රකෝටි කණක් කොහොමද හම්බ කරන්නේ කියලා ඔයාලා නිකන් හිතලා බලන්න. ඔය දේශපාලකයන්ට, ඔය නීතිඥවරුන්ට, ඔය පොලිසියේ සමහර උසස් නිලධාරීන්ට ලංකාවේ ගෙවල් තියෙන 4-5ක් හැමතැනම. ඒ විතරක් නෙවෙයි වාහන, ව්‍යාපාර, සමහර පොලිස් නිලධාරීන් සාමාන්‍ය පොලිස් සේවයට බැඳිලා DIG දනතුරු දක්වා උසස් වෙනකොට ඒ මනුස්සයට කෝටි 7-800ක දේපල තියෙනවා. පඩියෙන් අරගෙන වෙන්න බෑනේ නේද? මෙහෙම තමයි සල්ලි හම්බ කරන්නේ. අපරාධකාරයෙක් අල්ල ගන්න, උත් එක ඩීල් එකක් දා ගන්න, අපරාධකාරයට අපරාධ කරන්න ඉඩ දෙනවා. ඒ අතරේ උගේ ව්‍යාපාරෙන් මාසෙට පඩියට වඩා මුදලක් සමහර පොලිස් නිලධාරීන් ගන්නවා. ඒ සල්ලි වලින් තමයි ව්‍යාපාර දියුණු කරගෙන ගෙවල් හදාගෙන වාහන 3-4 තියාගෙන ළමයින්ට සුපෝභෝගී ජීවිත, ගෑනින්ට අතපයට වැඩකාරයෝ වාහන තියාගෙන ඉන්න ජීවිතේ මාවත හදලා දීලා තියෙන්නේ, හදාගෙන තියෙන මේ දේවල් වලින්. මේ වෙනකොට හරක් කටාගෙන් සල්ලි ගත්තු පොලිස් නිලධාරීන්, මේ හරක් කටාගෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගත්ත කියන නිලධාරීන් අතර ඒ කාලේ CID එක බාරව හිටපු DIG කෙනෙක්, SSP කෙනෙක්, නාකොටික් එක බාරව හිටපු DIG කෙනෙක්, SSP කෙනෙක් වගේම තවත් DIGලා, සහකාර පොලිස් අධිකාරිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු, CIලා, IPලා, SIලා මේ වගේ නිලධාරීන් බොහෝම ප්‍රමාණයක් ලිස්ට් එකේ ඉන්නවා කියලා තොරතුරු ලැබිලා තියෙන්නේ. එක්තරා අවස්ථාවක හරක් කටාට එයාගේ පුතාට වීඩියෝ කෝල් එකක් ගන්න විනාඩි 10කට CID ගේ නිලධාරියෙක් ලස්ස 5ක් ගත්තා කියලා මේකට තොරතුරු වාර්තා වෙනවා. පොලිසියේ 15ම නිලය ගත්තොත් PC කෙනෙක් මේකට සම්බන්ධ වෙච්ච සාමාන්‍ය නිලධාරියට පවා රුපියල් ලක්ෂ 25 හම්බෙලා තියෙන්නේ. ඔයාලට මතකෙට එන සිද්ධිය ගත්තොත් එම හරක් කරාට CID එකෙන් පැනලා යන කිරිටෝපි කවාපු පොලිස් නිලධාරියට Apple ෆෝන් එකක්, Apple ලැප්ටොප් එකක් වගේම මුදලින් ලක්ෂ 15ක් 20ක් දීලා තියෙනවා. ඔයාලා හිතන්නකෝ 15ම නිලයට ලක්ෂ 30ක 40ක ගණදෙනුවක් කරනවා කියන්නේ. ඒ ගණදෙනුවට සම්බන්ධ ඉහළම කෙනා ගත්තොත් DIGට මොනතරම් කෝටි ගණක් ගිහිල්ලාද කියලා. පහුගිය කාලේ වාර්තා වුණා හරක් කටාගෙන් කෝටි ප්‍රකෝටි ගණන්. ඒ කියන්නේ කෝටි 70ක් 80ක් කලින් කියපු නම් කියපුන් අරගෙන අන්තිමට හරක් කටාව මරන්න ප්ලෑන් කරලා තිබුණා කියලා කතාවකුත් එළියට ආවා. කොහොමද මරන්න ප්ලෑන් කරලා තියෙන්නේ? උඩ තට්ටුවට අරගෙන ගිහිල්ලා ජනේලෙන් තල්ලු කළා. ඒ කියන්නේ හරක් කටාව උඩ තට්ටුවෙන් පැනලා මැරුණා කියලා වගේ තැනකට ගේන්න ප්ලෑන් කරලා තිබුණා කියලා කතාවකුත් පහුගිය කාලේ එළියට ආවා. ඇයි එතකොට අර කෝටි 70 80 ගත්තේ උන් නිදොස් කොට නිදහස්නේ.
මාකඳුරේ මදුෂ්ට කරෙත් ඒ ටිකමයි. මාකඳුරේ මදුස් මැරෙන්න දවස් 3-4 කලින් කිව්වා මගෙන් සල්ලි ගත්තු දේශපාලකයෝ මෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන් 60 දිනකට පමණ ආසන්න ප්‍රමාණයක නම් ලිස්ට් එකක් තියෙනවා මම එළියට දානවා කියලා. ඒක කියලා දවස් 3-4ක් යන්න ඕනේ නැහැ. දේශබන්දු තෙන්නකෝන්ගේත් නම ගෑවෙන විදියට පොලිසියෙන් එළියට ගෙනහිල්ලා පංචිකාවත්තේ ෆ්ලැට් එක මාකඳුර මනුස්සුම මැරලා දැම්මා. අද තව වෙනකම් මරපු කෙනෙකුත් නැහැ. කිසි කෙනෙක් අල්ලගත්තේත් නැහැ. මේ වෙනකොට වත්මන් ආණ්ඩුව යටතේ ඒකට පරීක්ෂණයක් පවත්වනවා. පරීක්ෂණය පවත්වලා තීන්දුව එනකොට ඔය ගොඩක් නිලධාරීන්ට ඇතුළට යන්න සිද්ධ වෙයි. ඒ වගේම ගොඩක් දේශපාලකයන්ගේ නම් එළියට එයි. ඒ අතරේ දකුණු පළාතේ හිටපු ප්‍රබල ඇමති කෙනෙක්ගෙන් නම් උඩින්ම කියවෙනවා. නදුන් චින්තක නොහොත් හරක් කටාව. මේ වෙලාවේ පුළුවන් තරම් පරිස්සම් කරන්න ඕන. මොකද හේතුව හරක් කටා ගාව තියෙනවා දේශපාලකයෝ තමන්ගෙන් කීයක් ගත්තද කවුද ගත්තේ කියන නම් ලිස්ට් එක. හරක් කටාට රැකවරණය දුන්නොත් හරක් කටාට සහතිකයක් දුන්නොත් හරක් කටාව මරන්නේ රකින්නවා කියලා මැරෙන්න දෙන්නේ නැහැ රකින්නවා මරන්න දෙන්නේ නැහැ රකින්නවා කියලා හරක් කටාගෙන් ওই තොරතුරු ටික ගන්න පුළුවන්. එහෙම හරි ওই තොරතුරු ටික ගන්න ඕනේ. අරගෙන ඔය සුදු වෙනන් ඉන්න කල්ලු දේශපාලකයෝ ටික පට්ට පිරුවට ඉන්න පට්ට වැඩකාරයෝ කියලා පොලිසිය හිතන්නේ සමහර DIGලා SSPලා CIලා OICලා මේ හැම එක්කෙනාගේම තොරතුරු ටික එළියට දාන්න ඕනේ. දඬුවම් දෙන්න ඕනේ. රටේ නීතිය රකින්න පොලිසියට බැඳිලා මහජන මුදලින් පඩි අරගෙන තනතුරට හරියන වරප්‍රසාද අරගෙන සමාජයේ ගෞරවයට පාත්‍ර වෙලා ඒ අතරේ තනතුරම පාවිච්චි කරලා ගේම් ගහනවා නම් ඩීල් ගහනවා නම් ඒ ඩීල් හරහා ඒ ගේම් හරහා රටේ දරුවන්ට කෙලිනවා නම් කෙලවෙනවා නම් එහෙම යුම් තනතුරේ තියන්න ඕනේ නැහැ. එහෙම යුම් තියන්න ඕනේ හිරගෙවල් ඇතුලේ. මොකද උන්ගේ දරුවන්ට අනාගතයක් හදන්න හොරකම් කරලා ගේම් ගහලා මගඩි වැඩ කරනකොට රටටයි අපේ දරුවන්ටයි කෙලවිලා ඉවරයි. හැබැයි ඔය ගොඩක් නිලධාරීන් දේශපාලකයෝ දන්නේ නැහැ උන් අද ගේම් ගැහුවට හෙට දවසේ උන්ගේ දරුවනුත් ඕවෙන් විඳවනවා කියලා. ඒක තේරෙන්නේ නැති උන් විජේදාස රාජපක්ෂට වෙච්ච දේ පොඩ්ඩක් හිතලා බලන්නකෝ. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂලාට වෙච්ච දේ හිතලා බලන්නකෝ. මහින්ද රාජපක්ෂයාගේ පවුලේ කාටද නඩු නැත්තේ? හැමෝටම නඩු. ඔක්කොටම නඩු. අම්මට තාත්තට අවුරුදු 98ක් වෙච්ච ආච්චිට සත්තුන්ට විතරයි නැත්තේ ගෙදර. ඔක්කොටම නඩු. ඔය දේශපාලනය කරාට hina වෙලා හිටියට මොනතරම් බඩේ ගින්දරෙන් දැත්තේ කොයි වෙලාවෙ ඇතුළට දායිද කියලා. ඇයි තමන් කරපු වැරදි තමන් දන්නවා. තමන් කරපු විනාශ දන්නවා. එහෙම එකේ හෘද සාක්ෂියට එකගව S2 පියාගෙන නිවි හැනිලා නිදා ගන්න බෑ. මේ විජේදාස රාජපක්ෂලත් ඒක තමයි වෙලා තියෙන්නේ. දරුවට ඉගැන්නුවා දේශපාලන හයියෙන් දේශපාලන වරප්‍රසාද වලින් දරුවාට තව කියලා දුන්නා කොහොමද ගේම් ගහන්නේ කියලා. ඒ ගේම් වල පාරවල් දිගේ දාමියා යැව්වා. අන්තිමට තාත්තා හිතුවේ නෑ පුතාට කියලා වෙයි කියලා. මොකද ඒ තරම් දේශපාලන හයියක් තිබුණා. ඒ තරම් රටේ බලයක් තියාගෙන හිටියේ දේශපාලන අතින් නීතිඥ අතින් වරප්‍රසාද අතින් දැන හැඳුනුම්කම් අතින්. හැබැයි MPP ආණ්ඩුවේ කිසි දෙයක් බලන්නේ නැතුව පක්ෂයකෙක් වුණත් වැරද්දක් කරොත් දනුවම දෙන තැන ඉන්න නිසා රකිත රාජපක්ෂට නඩු වැටුණා. දැන් මේ වෙනකොට හරක්කඩාගේ වයිෆ් කෙන් කෝටි 12ක් ගත්ත කෙනෙක් හඬපට හරහා උප් වෙලා තියෙනවා. විද්‍යාත්මක සාක්ෂි හරහා උප් වෙලා තියෙනවා. ඊට අමතරව ඒ ගත්තු සල්ලි වලින් රේන්ජ් රෝවර් BMW ගෙවල් ගත්ත කියලා ආරංචි වෙනවා. හැබැයි මේ හරක් කඩාගෙන ගත්තෝෙන් විතරයි. ඔය කට්ටිය ගාව තියෙන මුදල් දීපල බැංකුව ගිනුම් තෙක් කළොත් එම සල්ලි කොහෙන්ද ආවේ කියලා හොයන්න අවුරුදු 100ක්වත් මදි වෙයි. ඒ තරම් ගේම් ගහපු කට්ටිය. ඔය තනතුර පාවිච්චි කරලා මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න ගේම් ගහන පොලිසියේ උසස් නිලධාරීන් වගේම දේශපාලක හැම කෙනෙක්ම හිතන්න තේරුම් ගන්න තමන් වැරද්දක් අසාධාරණයක් කරොත් තමන් අද දවසේ කාල බිල සතුරෙන් ඉඳී. හැබැයි හෙට දවසේ ලේබඩ යනවා. ඒ වගේම තමයි තමන්ගේ දරුවන්ගේ පිටින් හරි අනිත් එකාට කරන දේ යනවා කියනක අමතක කරන්න එපා. විශ්වාස නැත්තම් රාජපක්ෂලාට වෙච්ච දේ හිතා ගන්න. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂලාට වගේම විජේදාස රාජපක්ෂලාට වෙච්ච දේ කල්පනා කරලා බලන්න. එතකොට ඔයාගේ බලු කුප්ප වැඩ කරන්න හිතන එකක් නැහැ.